තෙරුවන් සරණයි. මොහොතකට මේ පින්නතුන්ගේ දෙසවන් දෙනුවන් මේ දෙසට යොමු කෙරේවා. පින්නතුනි, ඔබ මේ වන විට උතුම් මනුෂ්‍ය ජීවිතයක උරුමකාරයෙක් වෙලා අවසానයි. නමුත් සිතා බලන්න, ඔබට සාපේක්ෂව තිරිසන් ලෝකයේ සත්තු කොච්චරනම් ප්‍රමාණයක් වාසය කරනවද? ප්‍රේත ලෝකවල ප්‍රේතයෝ කොච්චර ප්‍රමාණයක් වාසය කරනවද? නිරයේ නිරිසත්තු කොච්චර ප්‍රමාණයක් වාසය කරනවද? පින්නතුනි, දේවදූත සූත්‍රයට අනුව බුදු පියාණන් වහන්සේ වදාරන නිරයන් වල එකම එක දුකක් මෙහෙම විස්තර කරනවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ අපිරිසිදු කාය කර්ම කරපු, අපිරිසිදු වාක් කර්ම කරපු, අපිරිසිදු මනෝ කර්ම කරපු, ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අධික ද්වේෂය, අධික ලෝභය නිසා මරණයෙන් පස්සේ විඥාණය ඕපපාතිකව නිරයේ ප්‍රතිසන්දිගත වෙනවා. නිරය කියන්නේ අපිට ඕන විදියට මනුස්ස ලෝකයේ වගේ ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ නිරිසතාව යමපල්ලෝ යම රජ්ජුරුව ගාවට ඉදිරිපත් කරනවා. යම රජ්ජුරුව මේ නිරිසතාගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. පළවෙනි ප්‍රශ්නය තමයි, එම්බා පුරුෂය තා මනුලෝකේ ඉන්න කාලේ අලුත ඉපදිච්ච දරුවෝ දැක්කේ නැද්ද? ඒ දරුවෝ කෑමොර දීලා අඬනවා දැක්කේ නැද්ද? බඩගින්න, පිපාසය, සත්තුන්ගේ වෙන කරදර කියාගන්න බැරුව කෑමොර දෙදී අඬනවා දැක්කේ නැද්ද කියලා යම රජුරෝ මේ නිරිසතාගෙන් විමසනවා. ස්වාමීනි, මම අනන්ත අපරිමාණව දැකලා තියෙනවා මනුස්ස ලෝකෙ ඉද්දී පුංචි දරුවෝ කෑ ගහ අඬනවා. එම්බා පුරුෂය තට සිටුන් නැද්ද? මාත් මේ වගේ ජාතිය කර්ණ කොටගෙන ඉපදිලා මේ වගේ අවධියක් පසු කරලා ආවා. යලි මේ වගේ උපතකට මට යන්නට